ඉතින් කොහොමද ඔයාලට? මට ඉතින් ඔයාලව කාලෙකින් බලන්න එන්න බැරි වුණානේ. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් අද සෙනසුරාදා දවසක්. අද අපි දෙන්න හිතුවා කිරි ආහාර පූජාවක් තියන්න ඕන කියලා සමන් දේවාලයට. ඉතින් මේ ලෑස්ති කරන්නේ ඒ කිරි ආහාර. ගොඩක් වෙලාවට රත්නපුරේ මිනිස්සුන්ගේ ලොකු පුරුද්දක් වෙලා තියෙනවා මොනා හරි සුබ කටයුත්තක්, මොනා හරි බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක්, අධිෂ්ඨානයක්, ඒ වගේ දේවල් සමන් දෙවියන් ඉස්සරහට ගිහිල්ලා කිව්වහම ඒවා ඉෂ්ට වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා රත්නපුරේ මිනිස්සුන්ගේ. එතකොට ගොඩක් වෙලාවට එතන සමන් දේවාලෙ කිව්වට දේවාලෙත් එක්කම පන්සලක් තියෙනවා. පන්සලට තමයි ගොඩක් වෙලාවට බෞද්ධයෝ මේ පළාතේ යන්නේ. ඒත් එක්කම දේවාලෙත් එහෙමයි. ඇත්තටම ජාති භේදයක් නැතුව සමන් දේවාලෙට බැතිමත් වෙනවා විවිධ ආගම්වල අය. ඒ වගේම බෝධි පූජාවල් තියන්නත් ගොඩක් අය මෙතෙන්ට එනවා. මොන ප්‍රශ්නකින්දලා ගියත් එතනට ඒ ප්‍රශ්න හැමදේම අමතක කරලා හිත නිවන්න පුළුවන් තරම් ශක්තියක් එතන තියෙනවා. ඒ වගේම සමහර අම්මලා දරුවෙක් ලැබෙන්නේදී දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ දරුවා ඉපදුනහම මාස 3කින් කිරි දානයක් ගෙදර හදලා හරි සමහර අය ගෙදරක් දෙනවා පත්තිනි දෙවියන්ට. ඒත් එක්කම සමන් දෙවියන්ට මේ සමන් දේවාලේ පත්තිනි දේවාලයක් තියෙනවානේ. එතෙන්ට තමයි ගොඩක් අය ඒ කිරි දාණය ගිහිල්ලා පූජා කරන්නේ. අද ටිකක් සෙනගින්නේ සෙනසුරාදා දවසක් නේ. එතකොට දේවාලේ එක දිගට පූජාවන් තියෙනවා. ඒ නිසා තමයි සෙනගින්නේ. මොකද ඈතවල් වලින් මෙතෙන්ට බැතිමත්තු වෙනවානේ. කොයි වෙලේක ආවත් ඉතින් බෝධිය ළඟ නම් මෙහෙම තමයි. හැමෝගේ මත්වල බෝධි පූජා පොත්, ප්‍රාර්ථනා කවි, බලාපොරොත්තු ගොඩකකින් පිරුණු ඇස්. සමහරු ඉන්නවා ජීවිතේ අමාරුවෙන් දේවල් ප්‍රාර්ථනා කරලා ඒ දේවල් ලැබුණාම ඒවට ස්තුතියි කරන්න මෙතෙන්ට ආපු අය. ජීවිතය ජීවත් කරන්නෙම ඉෂ්ට නොවූ බලාපොරොත්තුනේ නේද? අපේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඒව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම ඒවට උත්සාහවන්ත වෙන්නත් ඕනේ. ඒත් සමහර බලාපොරොත්තු තියෙනවා ඒවා කොච්චර උත්සාහවන්ත වුණත් ඒවා ලැබෙන්න එහින ඈත වැඩි. ගොඩක් ප්‍රාර්ථනා කළත් ඒවට ගොඩක් උත්සාහ කළත් සමහරුන්ට ඒ දේවල් හරිම පහසුවෙන් ලැබෙනවා. ඒ සමහරුන්ට හරිම අමාරුයි ඒවා ළඟා කරගන්න. ඒ පහසුවෙන් ලැබෙන අයට ඒ දේවල් කිසිම අගයකුත් නැති වෙන්න පුළුවන්. අර ප්‍රාර්ථනා කරලා අමාරුවෙන් ලබා ගන්න අයට වඩා.
ගෙදරින් ලෑස්ති කරගෙන ආපු කිරි ආහාර ටික මේ වගේ සකස් කරගත්තා. දැන් පූජා කරන්න තමයි යන්නේ. ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදෝ ඒ සහිතුයි. මේ තමයි සමන් දේවාලේ. මේ ඔයාලට පේන්නේ දේවාලේ. මේ ඉස්සරහ පූජාවල් පවත්වන ඒත් කැමරා ඔන් කරන්න බැරි නිසා ඇතුලේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙතනට පේනවා සිරිපාදේ. ඒ කියන්නේ සමනල කන්ද පේනවා. මේ වෙලාවේ මුකුත්ම පේන්නේ වැහිලා තියෙන්නේ. කොහොමත් රත්නපුරේ ගොඩක් තැන්වලට ගොඩක් ගෙවල් වලට සිරිපාදේ මළුව පේනවා. අපේ ගෙදරටත් එහෙමයි. දැන් නම් එතන ඉස්සරහා බිල්ඩින් හැදෙන නිසා පේන්නේ නැත්තම් සාලේ වාඩි වෙලා ඉති සිරිපාදේ පේනවා අපේ ගෙදරටත්. එහෙනම් අපි ගිහින් යන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න.